ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කර ඇත. No dark spots, no dullness. Himalaya Natural Glow Case Face Cream. Glow naturally. ඔබට සරලන ගෙවීම් රටාව තෝරාගන්න සම්පත් සෙවන හෙටට බරක් නැති සැහැල්ලු නිවාසනයක් 1188ක් අදම රිලෝඩ් කරන්න. මේකි මේ චේතියසව පටලවගෙන මොකද්ද කියවන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඔක්කොටම කලින් මට කියන්නකෝ ඔයගොල්ලෝ මොකද්ද මෙතන ගහපු ගේම කියලා. මං ගහපු ගේමක් නැහැ. අක්කේ මේ වා චේතියස එක්ක ඕන මගුලක් නටා ගන්න. චේතියසගේ ජරා වැඩ වගේ අතටම අහු වෙන එකක් මං දන්නවා ඒක පිළිගන්නේ නැහැ කියලා. මට බලෙන් ඒකට පිළිගන්න ඕනේ කියලා කියන්න ඕනෙත් නැහැ. හැබැයි අර අහිංසක කෙල්ලොම එකට පටල ගන්න එපා. යශෝදරා කියන මගුලක් උඹ තේරෙන්න කියපන්. මේ චේතියසව අල්ලගෙන ඇයි මේ මාෂිට බනින්නේ? උන් දෙන්නා කොයිද හරි දැක්කද? ඊට වඩා ලොකු සාක්ෂියක් මල් ළඟ තියෙනවා. ඉතින් තියෙනවා නම් මට කියපන් මොකද්ද කියලා. ඇයි මං ඔයාලට කියන්නේ? ඔයා මට ඇත්ත කියන්නේ නැහනේ. හරි. හරි මං ඇත්ත කියන්නම්. හැබැයි ඊට කලින් මේ කෙල්ලට මගේ කොල්ලගේ නම ගෑවුනේ කොහොමද කියන එක මට දැනගන්න ඕනේ. උඹත් ඉතින් මෙතන මේ පද හදන්න දන්නේම නැති ගෑණිනේ. හරි. ඊට කලින් මං අහන ප්‍රශ්න වලට ඔයා මට උත්තර දෙන්න ඕනේ. හරි. ඊට කලින් චේතියස මේකීගේ ප්‍රශ්නයකට ගෑවුනේ කොහොමද කියලා මට දැනගන්න ඕනේ. අක්කේ සමහර විට මාෂිවයි ඔයාවයි චේතියස දෙපැත්තෙන් තියන් ඉන්න බව දන්නේ නැති වෙන්න පුළුවන්. පින් සිද්ධ වෙයි. අපි මේ ප්‍රශ්නේ විසඳ ගමු. නැත්නම් අර අහිංසක කෙල්ලොන්ගේ ජීවිත අපරාධේ. හරි. මම වොෂ් එකක් දාගන්න යනවා. උඹ උඩට වරෙන් කොයි ගැන කතා කරන්න? මාත් එනවනේ. අනේ එපා. උඹ ඉඳපන්. උඹට කියනට වඩා හොඳයි මං ගිහලා ජනිත්ට කියනවා. උඹ විතරක් වරෙන්. ඔය කියන්නේ මං කේලම් කියනවා කියලානේ. ඒ කතාවෙත් ඇත්තක් නැත්තේ නෑ. මං හිතුවා මාත් එක තරහ වෙලත් ඇති කියලා. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ ඔයාලා චේතිස් සර්ත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. හැබැයි මම ඔයාලට කියන්න ආවේ මේ තියෙන සම්බන්ධකම් ඔක්කොම ප්ලීස් නවත්තන්න. මාෂි දැන් ඔය කෝච්චි වගේ කතා කරන එක නවත්තන්න. අපි ඉඳගෙන කතා කරමු. මට ඉඳගෙන කතා කරන්න ඕනේ නැහැ. මට ඉඳගෙන මේ දේවල් කතා කරන්න ඕනේ නැහැ. ඔයා මේ මිනිස්සයව නිකන් උඩ දාගෙන කතා කරාට ඔයා නිකම්ම නිකන් වට යන ගෑණියෙක් විතරයි. මාෂි තමුන්ගේ සීමාව ඉඳගෙන කතා කරන්න. ඒ මිනිස්සයා කවුද කියලා මම හොඳට දන්නවා. ඔයා දන්නේ නැහැ මේ මිනිස්සයා කවුද කියලා. මොකෙන්ද මා කාලකන්ණියෙක් නේ මිනිස්සයා. ගෑනු පෙරේතෙක් නේ මිනිස්සයා මොන සෙල්ලක්කාරයෙක්ද? මාෂි ඔයා කතා කරන්නේ ඔය ගුරුවරයෙකුට විරුද්ධව කියලා දැනගන්නවා. නිකන් නම්බුවක් දීලා කතා කරනකො ගුරුවරයෙකුට. ඇත්ත. ඔයාගේ උරමිනියා ගැන මොනවාරි කියද්දි ඔයාට හරි අමාරු වෙතනේ. මොන කාලකන්ණියද සල්ලාලේද කඩලා. ඔබ හිතුවද මම ඔබගේ අම්මා වගේ කියලා? මම මෙච්චර වෙලා ඔබට හොඳින් කිව්වා මාචි. මෙච්චර වෙලා කිව්වා. තව එක වචනයක් හරි අර මිනිහට විරුද්ධව ඔබ කිව්වොත් මම ඔබගේ දත් ටික ගලවනවා දැනගනි. ඔයා මගේ න අර මිනිස්සේ හිත ගැව්වනේ අර සල්ලාලා නිසා මට වගේ ඇව්වනේ. ඔයාට මොකද්ද මේ මිනිස්සෙත් එක්ක තියෙන සම්බන්ධය ඔච්චරටම? ඔබ ඒ මිනිහයා මගේ හොර මිනිහා කියලා හිතා ගන්නවා නම් හිතාගනි. හොයා ගන්නව නම් අන්න ඒ වගේ හොර මිනිහෙක් හොයාගනි. හරිද? දැන් ඔබ මෙතනින් කරුණා කරලා ඵලයා. යුතුයකමක් විදියට මනුස්සකමක් විදියට ඔබගේ යාළුවෝ ඉස්සරහට මම ඔබගේ අම්මා විදියට එන්න. හැබැයි උන් මින් මනසට මගේ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න එපා. ඵලයා මෙතනින්. ඔයාට මට වැඩි අර මිනිස්සයා ලොකු වුණානේ. ඕ ලොකුයි. ඒ මිනිහා මට ඔබට වඩා දස වාරයක් ලොකුයි බං. ලොකුයි ඒ මිනිහා මට. මට දැන් උදටම කේන්ති ගිල්ල ඉන්නේ පුතේ. මේ වෙලාවේ මම මොනවා කිව්වත් ඔබගේ හිත රිදෙනවා ඒවට.
මගෙන් තවත් දුන්නු යඹුල් නැතුව මුකුත් අහගන්න නැතුව ඵලයන්. උඹට මගෙන් වෙන්න ඕනේ හැම යුතුයකම මං ඉෂ්ට කරනවා. හේ වඳින්නම් මෙතනින් දැන් ඵලයන්. කවදා හරි මම මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත කියලා තේරෙයි. රැවටිලා පුච්චි ඉන්නේ ඒ මනුස්සයා. කමන්නේ. කමන්නේ. රැවටෙන්නේ මමනේ. රැවටෙන්නේ මමනේ. මට ඕනේ නම් මම මිනිස්සුත් එක්ක යනවා. මට ඕනේ නැත්තම් මම මිනිස්සුත් එක්ක යන්නේ නැහැ. මම යන්නේ තුමට බය නෙමෙයි. මම නොයා ඉන්නේ තුමට බය නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න. ඵලයන්. කවදා හරි දවසක මම කිය හැම දෙයක් ඇත්ත කියලා තේරෙයි. Pau. Dale. Pangitray dan. Pau. Orang mang hari kira tiri. Ya mampus. ගෙදර කවුද? හැමෝම කන්නේ ice cream elephant house. රිස්ක් නැතුව පැහැපත් වෙන ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හොයන ඔයාට ලියා ඩයමන්ඩ් ටැබ්ලට්. රයිනෝ ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සහ සීලිං ෂීට්. මේ අවුරුදු සමයේ ඔබගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා 25% දක්වා ඉදිරියක් කීල්ස් වෙතින්ම පමණයි. මේ කවුද මේ මහත්තුරු? අපි පොලිස් විශේෂ වැටලීම් එකකේ. අපිට ආරංචියක් ලැබුණා මේ මද්ද්‍රව්‍ය භාවිතා කරනවා ඉන්නවා කියලා. අපෝනේ මහත්තයෝ. මම මේ බොඩිමක් කරගෙන යනවා තමයි. ඒ උනාට මේ ඉන්න ඔක්කොම මගේ දරුවෝ. මේ ළමයි කවදාවත් වැරදි වැඩක් කරන්නේ නැහැ. හැමෝම කියන්නේ එහෙම තමයි. අපිට මේ බෝඩිම ටික පරීක්ෂා කරන්න. ඉම සර්ච් කරන් දෙන්න බෑනේ. සර්ච් වොරන්ට් එකක් නැතුව සර්ච් කරන් දෙන්න බෑ. මේ තියෙන සර්ච් වොරන්ට් එක දැන්වත් අපිට ඉඩ දෙනවද මහත්තුරු? අනේ මහත්තයෝ කිව්වම අහන්නකෝ. මේ දරුවෝ වැරදි වැඩ කරන ළමයි නෙමෙයි. මං හොඳටම දන්නවනේ ඒක. ඔබතුමිය ගැන අපි දන්නවා. ඔබතුමිය මේ වගේ වැඩවලට ඉන්න නොදෙන බවත් අපි දන්නවා. ඒ වුණාට මෙතන ඉන්නේ තරුණ ළමයි. ඒගොල්ලෝ වැරදි වලට පෙළඹෙන්න පුළුවන්. බය වෙන්න එපා. මෙතන මොන දෙයක් තිබුණත් මේ ළමයි පුනරුත්ථාපනය කළ සමාජගත කරනවා මිසක් අපි මේගොල්ලන්ට වැරද්දක් වෙන්න දෙන්නේ නැහැ. ඒ වුණාට අපි දන්නවනේ සර්ලා පොලිසියට අරන් ගියාම අපිට කරන දේවල්. ඒ කියන්නේ කලිනුත් පොලිසිය ගිහිල්ලා තියෙනවා. පොලිසිය ගිහිල්ලා තියෙනවා මේ ඔය ගමේ ඉඩම් නඩු වලට එහෙම ගිහිල්ලා තියෙනවා තාත්තත් එක්ක. මේ අනේ වද දෙන්න එපා සර්. අපි පාඩම් කර කර ඉඩි එක්සෑම් එකට. නෑ මේ ඔය මහත්තුරු චෙක් කරන එක වැදගත්. නීතිය ඉතින් කාටත් එක සමාන වෙන්න එපයි. අවුලක් නෑ මහත්තයලා චෙක් කරන්න. නෑ සර් මේ පාඩම් කර ඉඩිය සර්. උන නෑ සර්. වෙලිකම කුළු නෙමෙයි සර්. උන නෑ සර්. පාඩම් කරනවා. මේ තෝගේ ඔළුව හොඳ නැද්ද? ඈ? නෑ ඉතින් එයාලට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න. අපිට බෑනේ ඉතින් ඒගොල්ලන්ගේ රාජකාරියට බාධා කරන්න. උනට බං. කො කියලා වැඩක් නෑ බං. මේ පුතාලා මේ
ඔයාලා මේ ඉරාන් පුතාට දිරු පුතාට කතා කරලා ඉක්මනට ඉන්න කියන්නකෝ. නෑ නෑ කවුරුත් කාටවත් කෝල් කරන්න ඕනේ නෑ. එහෙම කෝල් කළා කියලා ඉතින් මේක නවත්තන්න පොලිස් දෙපාර්තමේන්තුව වෙදිලා නෑ. අපි පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලන් ඉන්න. ඔයකට හොඳ සැකයක් තියෙනවා අපි එදා ගිය ගමන ගැන. කොහෙන් හරි ආරංචි වෙලා තියෙනවා බං සර් තමයි උදව් කරේ කියලා. උඹ ඉස්සෙල්ලම කට ඉස්සර කරගන්න එපා. ඉස්සෙල්ලා බලපන්කෝ ඒකේ මොකක්ද කියන්නේ කියලා. ඔව් බං මට දුක අර කිගෙන. ඇයි බං අපි මේ සීනියර් බැජ් එකේ වෙලා අපි මෙච්චර try කරනවා ඒකගේ ආත්මගරුත්වය රැකගන්න. අරුන්ට මෙච්චර මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙද්දිත් කට වහන් ඉන්න බෑනේ බං. එහෙම තමයි බං. හයි. ප්‍රශ්න විසඳ ගන්නවද? සමහර බොරු තියෙන විෂයක් කියව වැඩි කාලයක් ගෙනියන්න බෑ. මේ වෙලාවේ මට දැනෙන දේ තමයි ඔයා නොදැනුවත්වම ඔයාගේ අනුග්‍රහයෙන් ප්‍රොෆෙසර් චේතිය මාෂි එක්ක පැටලිලා ඉන්නවා කියලා. ඇත්තටම මට අවුල් නැද්දක් කිය වගේ පරම පිවිතුරු පෙමතා ගැන මෙහෙම කියද්දි මගේ කොල්ලව මට විශ්වාසයි. මට නම් සත පහකට ෂුවර් නෑ. ඒක වටත් වඩා හොඳට මම දන්නවා. දැන් ඔබ මේ මොන ඔළුවේ තියන්ද මේවා කියවන්නේ? ඔයා දන්නවද? එදා මාෂි අපි වෙක්කන් ගියේ ගෙදර මාෂික නෙවෙයි කියලා. හිතා ගන්න බෑනේ. ඒක තමයි ඇත්ත. දැන් ඔබ කොහොමද මේ ටික හරියටම දන්නේ? ඒ ගෙදර අයිතිකාරයා මගේ යාළුවේ. උන් තාමේගේ විකුණලා නැහැ. හැබැයි ෂෝට් ටර්ම් රෙන්ට් කරනවා. අනිත් දේ. ඉෂියාකි දන්නවද ඔය ගෙදර දවස් දෙකකට රෙන්ට් කරලා තියෙන්නේ කවුද කියලා? කවුද? ප්‍රොෆෙසර් චේති. ඔයාලට දුක නැද්ද ඉෂියාකි වගේ පෙම්මතා මාෂිට ඒ වගේ උදව්වක් කරාම? හරි ඉතින් තවත් හංගල වැඩක් නැහැනේ. හරි. මම ඇත්ත කියන්නම් කොමට. කුසින් නොවැදුවත් ඔබේ අම්ම තරම්ම විශ්වාස අම්මකම ඇති අයට මැලිබන් කිරි උත්තමාචාරය. හවුලි වාහනයක් නං ටොයෝටා රශ්ම තමයි. ශ්‍රී ලංකාවේ අපට විශ්වාස ටොයෝටා ලංකා. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කර ඇත. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. අප්පච්චි අතනම් බත් කාලම නෑ. පොඩ්ඩක්වත් බර නෑ. මොනවාද බෑග් එකේ තියෙන්නේ? මටද? අම්මී අප්පච්චිට ටැග් එකක් ගෙනල්ලා. මට? ඒ මොනවාද? වාගේ ෆෝන් එක අප්සෙට් කියලා කිව්වනේ. ඒ හින්දා මං වාට අලුතෙන් ෆෝන් එකක් ගෙනා. එහෙනම් පරණ එක මට. බට ඉතින් අලුත් ෆෝන් එකක් ඕනේ නෑනේ. ඕන් නැති වුණාට කමක් නෑ. ඔයාට ඔක පාවිච්චි කරන්න පුළුවන් නේ මේ දුවගේ ස්කූල් වලට. අපි ඔයාගේ ෆෝන් එක ගත්තාම ඔයාට හරි කරදරයි නේද?
මොබයිල් ෆෝන් එකක් කියන්නේ කෙනෙක්ගේ පර්සනල් ලයිෆ් එකක්. ෆැමිලි එකක් ඇතුලේ පර්සනල් ලයිෆ් එකක් තියෙනවද චේත්? ඇයි නැත්තේ? මේ ලෝකේ හැම කෙනෙක්ටම පර්සනල් ලයිෆ් එකක් තියෙනවා. ඕනෑවට වැඩිය පර්සනල් ලයිෆ් හොයන මිනිස්සු කසාද නොබැද හිටියනම් ගොඩක් හොඳයි නේද චේත්? පෝරුවේ ඉඳලා සුලංගිලි එකට ගැට ගහලා තියන්නේ හදවත් දෙකක් එකතු කරලා තියන්නේ. මැරුණත් ඒ ආත්ම දෙක එකට තියන්න ඕනේ නිසා. ලේන කුලේ ඉඳලා ආපු ආදර කතාවලට පර්සනල් ලයිෆ් එකක් කියලා එකක් තිබුණා නම් සිද්ධාර්ථල යශෝදරාල කවදාවත් හැදෙන්නේ නැහැ චේති. සිද්ධාර්ථල යශෝදරාල හැදෙන්න ඕනේ කියලා එහෙම නියමයක් නැහැ නේද? එහෙම නියමයක් නැහැ. හැබැයි මතක තියාගන්න යශෝදරාලා මේ සංසාරේ හිටියේ නැත්තම් මෝසත්වරු අතරමං වෙලා ගොඩාක් කල්. නිවන් දකින්න පාර පෙන්වන්න එලියක් වෙච්ච යශෝදරාලට සිද්ධාර්ථල කවදාවත් ගරහන්නේ නැහැ චේති. වාරේදී මොකක් හරි ප්‍රශ්නයකට ඉතරි දුනම පාමුළු ජාතක කතා පොතම කියවන. ඔයා හොඳයි මේ මලගෙවල වෙස්තන්ත්‍ර ජාතක කියවන්න. කොහොම හරි එයාගේ දැන් ෆැමිලි ෂෝස් ටික නිසා එයා පොඩ්ඩක් බය වුණා ගෙදරට ආපුවම ඔය සේරම දැනගනින් කියලා. කි මාර බඩක් නේ. දැන් ඔක කටක් කරලා කිව්වා කියලා ඔකිට හෙන ගහනවද? උඹලා ඉතින් එක වයසේ කෙල්ලෝනේ. අනික ඉතින් ඒකි කැමති නෑනේ බං ඒකිගේ ඇත්ත එළියට එනවට. ලොකු ෆැමිලිස් වල වයනේ. ෂුවර්ද? උඹම හරහරහන එක තමයි මට පෙන්වන්න බැරි. ලෝ ෆැකල්ටි පාස් වෙච්ච කෙල්ලෙක් අක්කිමා. අඩුම තරම මං ආර්ට් ෆැකල්ටි එකට ආවේ අම්මලායි කැමැත්තෙන්වත් නෙවෙයි. මගේ කැමැත්තෙන්. අපරාධිත ඒකටම යන්න තිබ්බේ. හරි. දැන් කොහොමද කියන්නේ කෝකට ප්‍රොෆෙසර් චේතිගේ නම ගෑවුනේ? මං තමයි ඉතින් චේතිය සර්ට කතා කරලා ඔය සේරම කරලා දුන්නේ. යක්කි ඩබල් සෙලියුට් බං. ඔබ නම් මාර හිත හොඳ කෙල්ලෙක්. අනේ මේ මාව බොරුට මුරුන් ගත තියන්න ඉන්න එපා උඹ. හරි කොහොම හරි ওই ටික තමයි සිද්ධ වුනේ. එතකොට එතනින් එහාට ප්‍රොෆෙසර් චේතියගේ මාෂි එක්ක එහෙම සම්බන්ධයක් නැහැනේ. පිස්සුද? එහෙම මොකුත් නැහැ. කොහොම හරි දැන් අනේ පව් මාෂි හිතාගෙන ඉන්නේ උඹ එහෙම දෙයක් හිතාගෙන ඉන්නවයි කියලා. හරි බං අක්කේ. මිනිස්සු අතින් වැරදි වෙන්නේ. මම ඔක බැලන්ස් කරන්න. හරි ඕන එකක් මේ අර මල හොන්තුර නම් කියන්න එපා හරිද? අම්මෝ. කිව්වොත් ආයේ කටින් පණින එක පණිනවා. කාට නැතත් මල් පහන් තියලා වැඳලා දන ගහලා අර ජනියට නම් ඕක කියනවා. නියත. මේ උඹලගේ බැච් එකේ උන්නම් මෙලෝ රහක් නෑ බං. හරියට හරිසියක්කි. මෙලෝ රහකට නෑ. එකෙක්වත් ප්‍රොෆෙසර් කෙනෙක් හොයාගන්නේ. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. ඔබත් අතම විෂන් කයා එන්න හරිදේ හරි තැනින් අරගන්න. ළමයට පොඩි මේ මානසික මේ වගින් මොනවා? එරා. මගේ වචනවලට මට බැනපන්. මට වචනයක් කියන්න. අතරපන්.
ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කර ඇත.